කටේ කිරිසුවඳ යන්නට පවා බැරි වුණා රටට උපන් කුමරෙකු යැයි නමක් ඇති වුණා. මුල්ලෙරියා වෙලේ වතුර ලයට හැරවුණා ටිකිරිකුමරු රාජසිංහ නමින් රජ වුණා. මේක නිකම්ම නිකං කවියක් නෙමේ. මේක ලෝක බලවතුන්ම දනගස්සපු ආසියාවනු පොළවට අලුත් ඉතිහාසයක් ලියපු යුග පුරුෂයකුගේ ආගමනය. ලෝකයේ දියුණුම යුද්ධ තාක්ෂණයට එරෙහිව කඩුවෙන් බුද්ධියෙන් සටන් කරලා සුදු අධිරාජ්‍යවාදීන්ව මඩේ ගිල්ල වූ ඒ අසාය සහය සෙම්පතියා. සීතාවක රාජසිංහ. ඇයි අපේ රටේ අපේ මිනිස්සු මේ සිංහයාට පීතෘඝාතක ලේබලය ලිව්වී. අද අපි කතා කරන්නේ ඉතිහාසය විසින් වලලදාන්න උත්සාහ කරපු ඒ ප්‍රබලව චරිතය ගැන. සීතාවක රාජධානයේ නිර්මාතෘ මායාදුන රජුටයි සුමනා දේවයටයි දාවපන් ටිකිරි කුමාරයා කියන්නේ උපතින්ම සටන්කාමී. හිතන්න වයසවුරුදු 12දී මේ පුංචි කුමාරයා යුදපිටියට පයිනෝ. එදා හිටපු අති දක්ෂ රණශූරයා තමන්ගේම මස්සිනා වුණු වීදිය බණ්ඩාරව පැලෑන්ද බලකොටුවෙන් පලවා හරින්නෙත් මේ පුංචි කොල්ල. එතරින් නතරවෙන් නැතුව අලුත්නුවරදිහුව සහ මුලින්ම පරාජයට පත් කරනවා. ඒ දක්ෂතාවය නිසා යහුට රාජසිංහ ඒ කියන්නේ සිංහයන්ගේ රජු කියන අභිමානවත් නාමය ලැබෙන්නේ. එක්දස් 562දී සිද්ධ වුණු මුල්ලේරියා සංග්‍රාමය අපේ ඉතිහාසයේ විශාල හැරවුම් ලක්ෂයක්. පෘතුගීසීන් කියන්නේ ඒ කාලේ ලෝක බලවත්තු දියුණු කාලතුවක්කු වෙඩි බෙහෙත් යකඩ සන්නාහ ඔවුන් ගාව තියෙනවා. එහෙනම් කොහොමද දේශීය සේනාවක් මේ වගේ බලවතෙක්ව සමූල ඝාතනය කළේ? ඒක තමයි රාජසිංහ රජුරුවන්ගේ යුද උපාය මාර්ගික බුද්ධිය. ඒ කාලේ තිබුණු මැච්ලෝක් තුවක්කු එක පාරක් වෙඩි තියලා පස්සේ ආය පත්තු කරන්න සෑහෙන වෙලාවක් යනවා. මේ දුර්වලතාවය හඳුනගන්න රජතුමා කාලතුවක්කු ගෙනියන්න බැරි මඩ වගුරකට සතුරාව ඇදගෙනනවා. තුවක්කුවක් පත්තු කරලා ආය පත්තු කරන්න යන ඒ වෙලාව ඇතුළත කොරතොට ආරච්චිලා අතුරුගිරියෙන් නාපු අංගම්පොර සටන් ශිල්පීන් යොදාගෙන ෂණික ප්‍රහාරයක් දියත් කරනවා. සතුරට හිතන්නවත් වෙලාවක් ලැබුණ නැහැ කියන තමා සඳහන් වෙන්නේ. විරුදු දස්සයා සහ අයිරාවණ කියන යෝධ ඇතුන් දෙන්න පෘතුගීසි බලයනි පොඩි පට්ටම් කරද්දී මුල්ලේරියා වෙලේ වතුර රතු පාට වුණේ ජනප්‍රවාදයකට නෙවෙයි. මේක සැබෑම සමූල ඝාතනයක්. පෘතුගීසි සොල්දාදුවන් 1700ක් විතර එදා මෙතනම වැළලුණා. මේක ආසියානු භූමියකදී යුරෝපීය හමුදාවක් මුණ දුන් දරුණුම පරාජය හැටියටයි සලකන්නේ. 1587දී රජ්ජුරුව කොළඹ කොටුව සම්පූර්ණයෙන්ම වට කරනවා. මේ වටලෑම කොච්චර සූක්ෂමද කියනවා නම් කොටුව ඇතුළට කිසිම කෑමක් යන්න නොදී මාස ගණනාවක් හිර කරලා තියලා තියෙනවා. අවසානයේදී පෘතුගීසින්ට බලල්මස් පවා කන්න සිද්ධ වුණාලු. මේක හරියට නවීන යුද උපක්‍රමයක් කර පීසර් මූවමන්ට් එකක් වගේ. සතුරාව වට කරලා සැපයුම් මාර්ග කපලා පහර දුන්නා. මෙන්න මෙතනදී තමා බැරෑරුම්ම කොටස එන්නේ. චූල වංශයට අනුව රාජසිංහ රජුරු කියන්නේ පීතෘ ඝාතකයෙක්. ජනප්‍රවාදවල කියවෙනවා රජතුමා කඩු ශිල්පය පුහුණු වෙද්දී පිදුරු ගොඩක හැංගිලා හිටපු පියාට වැරදීමකින් කඩුවෙන් එන්න කියලා. හැබැයි රාජාවලිය හෝ අලකේශර යුද්ධය වගේ සමකාලීන මූලාශ්‍රවලවත් පෘතුගීසි වාර්තාවලවත් මෙහෙම පියඝාතනයක් ගැන සඳහන් වෙලා නැහැ. පෘතුගීසි ලේඛක කුවේරෝස් පියතුමාගේ සටහන් පරිවර්තනය කරපු SG පෙරේරා පියතුමා පවා පෙන්නලා දෙන්නේ මායාදුන් රජ්ජුරුවෝ අවුරුදු 80දී ස්වභාවිකව මියගිය බවක්. එහෙනම් ඇයි අපේ වංශකතාකරුවන් මෙහෙම ලිව්වේ? රජුගේ පාලන සමය අගභාගයේදී ඇතිවුණු ආගමික ගැටලුව මේකට මූලාරම්භයක් කරගෙන තියෙනවා. දිගින් දිගටම තිබුණු යුද්ධය නිසා රජුට අවශ්‍ය වුණා තමන්ට පක්ෂපාතී කෙනෙක්ව බලයට ගන්න. අන්න ඒ හේතුව හින්දා දකුණු ඉන්දියානු ජාතික අරිට්ට කීවේන්දු තමන්ගේ ප්‍රධාන උපදේශකය කරගන්නවා. ඒ විතරක් නෙමේ අග බිසවගේ දියණියක් විවාහ කරලා දීලා මාන්න පෙරුම මොහොට්ටාල කියලා ගරු නම්බුනාමයකුත් ප්‍රදානය කරනවා. පසුකාලීනව ඔහුගේ බලපෑම හින්දා
රජ්ජුරුව හින්දු දහමට යොමු වෙනවා. පස්සේ සීගිරිය ශ්‍රීපාදය වගේ ස්ථානවල බ්‍රහක්මණයම් පදිංචි කරලා බෞද්ධ පොත්පත් ගිනි තියලා භික්‍ෂූන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනය කළා කියලා මූලාශ්‍රවල සඳහන්නවා. මේ නිසා ඇතිවුණු වෛරය නිසා තමයි වංශකතාකරුවන් මොහුට පියඝාතක ලේබලය අලවන්නේ. කොහොම වුණත් ජනතාවගේ සහය අහිංවීමත් එක්ක උඩරකින් මතුවෙන කොනප්පු බණ්ඩාරය කියන්නේ පළවෙනි විමල ධර්මසූරිය රජුරුවත් එක්ක රජුට යුද්ධ කරන්න සිද්ධ වෙනවා. බලන කපුල්ලෙදි රජුගේ සේනාව දරුණු පරාජයක් හිමි කරගන්න. දසුවේ ගණනාවක් අපරාජිතව හිටවුණු රජ්ජුරුව පවසනවා වයස 11 ඉඳලා යුද්ධ කළත් මෙලෙස වික්‍රමාන්විතව සටන් කළ රජෙකු දැකලා නැහැයි කියන එක. දැන් මගේ පින ඉවරයි කියන එක. මේ කියන්නේ විමල ධර්මසූරිය රජුරුව ගැන. යුද්ධයෙන් පස්සේ නැවත සීතාවකට එන ගමනේ පෙතංගොඩ උයනේදී උණ කටුවක් පයේ ඇනිලා 1592දී සීතාවක රාජසිංහ රජුරුව මරණයට පත් වෙනවා. හැබැයි දශක ගණනාවක් කාලතුවක්කුවලට මුහුණ දීපු රජෙක් නිකම්ම උණ කටුවක් ඇනලා මැරෙයිද? මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියන සැකය ඉතිහාසඥයන්ට තියෙනවා. එක්කෝ දොඩම්පේ ගණිතයාගේ වසබන්ධනයක්, එහෙමත් නැත්තං පෘතුගීසින්ට පක්ෂපාතී වෛද්‍යවරයෙක් ප්‍රතිකාර පමා කිරීම මේකට හේතුව වෙන්න ඇති කියන එක තමා පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ රටේ හිටපු තවත් විශිෂ්ට රජ කෙනෙක් අපේ දැයින් සමුගන්නවා. අවසානයේදී මට හිතුණා මේ කොටසත් මේ වීඩියෝවට ඇතුළත් කරන්න ඕනි කියලා. හංවැල්ලේ පැවති උත්සවයකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. සීතාවක රාජසිංහ රජතුමා එදා පෘතුගීසින්ට එරෙහිව ඒ දැවන්ත සටන මෙහෙව්වේ නැත්තං 16 වෙනි සියවසේදීම අපේ රට සම්පූර්ණයෙන්ම පෘතුගීසින්ට යටත් විජිතයක් බවට පත් වෙනවා කියන එක. පීතෘ ඝාතන චෝදනාව මත පදනම් වෙලා මේ ශ්‍රේෂ්ඨ වීරයාව ඉතිහාසයෙන් කොන් කිරීම අසාධාරණයි කියන එක. ඔහු යුරෝපයට එරෙහිව නැගී හිටපු යෝධ පවුරක් කියන එක. ඉතිහාසය කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච දේද? නැත්නම් පෑන අතේ තියාගෙන හිටපු කෙනාට ඕන වෙච්ච දේද? එදා ඒ බුරු චෝදනා නොගැසුවා නම් අද ලංකාවේ ශ්‍රේෂ්ඨතම ජාතික වීරයා සීතාවක රාජසිංහ වේද? මේ ප්‍රශ්නේ ඉතුරු කරලා අතට මම නවතිනවා. වීඩියෝ ගැන ඔකටිය අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.